Excuse me, මට room එකක් ගන්න පුළුවන්ද? මිස් දෙන්න මිස්ටර් මොන වගේ රූම් නර්තන ඔයා මහත්තයා ඔයා මෙහි ඕ මම මෙහෙ තමයි දැන් වැඩ කරන්නේ. ඔයා ඉතින් මගේ සිහි ඉන්න වෙන ඕන. ඔයායි මීට රූම් එකක් ඔයා මෙහෙට ආවේ. මේ නෑ මේ මං නිකන් ඇහුවේ. මේ ඔයා ගෙදර එන්නකෝ මං ඉන්නේ. මොකද නර්තන බය වෙලා කාර් එක පොඩ්ඩක් පාක් කරන්න පරක් වුණා. රූම් එක බුක් කරාද ඔයා? මොකද්ද මේ රූම් එකේ නම්බර් එක? මේ අනේ මේ මෙහි හරියන්නේ නැහැ. අපි වෙන තැනක් බලමු. ඇයි මොකද්ද ප්‍රශ්නේ? මේක හොඳ හොටෙල් එකක් නේ. මේ මට හිතෙන්නේ මෙහි ඉන්න ස්ටාෆ් එක එච්චර හරි නෑ වගේ. පිස්සුන් නර්තන අපි කලිනුත් මෙහෙ ආවනේ. මෙන්න මෙහෙ එන්න යන්න. සර් එන්න රූම් එකක් නේ සර්ලා මේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ද නෑ නෑ අපි තාම මෙරි කරලා නෑ ළඟදී මෙරි කරන් ඉන්නේ. මාරානි සර් මන් දැක්ක අද දවසේ ලස්සනම කපල් එකක්. සර්ලා කොච්චර කාලෙ ඉඳන්ද යාළු වෙලා ඉන්නේ? අපි දෙන්නේ යාළුවා දැන් අවුරුදු 2ක් විතර වෙනවා. දැන් අපි රූම් එකක් බුක් කරගන්න ආවම ඔයයි ඔච්චර ප්‍රශ්න අහන්නේ අපේ? නර්තන අයියෝ ඔච්චර ගේන්ති අරගෙන එයා අපේ හිතවත්කමට කතා කරේ. අනේ සෝරි. හරි ඒකට කමක් නෑ සර්. මෙයා මේ විදිහෙන් නෙවෙයි ඉඳලා හැසිරෙන්නේ. මෙයාට ඕනේ අපේ සම්බන්ධය හැමදාම රහසක් විදිහට තියාගන්න. මෙයා බයයි අපේ සම්බන්ධය ගැන හැමෝම දැනගත්තොත් එහෙනම් මෙයාට මාව නැති වෙයි කියලා. ඔව් සර් කොහොමද ඉතින් ওই වගේ සම්බන්ධයක් හැමෝටම හොරා රහසින් තමයි තියාගන්න වෙන්නේ. ඒක තමයි අපි ඉක්මනට බඳින්නේ ඉන්නේ. එතකොට අපේ සම්බන්ධය ගැන හැමෝටම කියන්න පුළුවන් නේ. ඔයාලා හොඳ තීරණයක් කරන් තින්නේ. මගේ සුබ පැතුම්. thank you. එතකොට ඔයා බැඳලාද? මම බැඳලා හිටියේ සර්. ඒ වුණාට මම දැන් ඩිවෝස් එක ගන්න හදන්නේ. ඩිවෝස්? සෝරි මං ඒ ගැන ඇහුවට ඔයාගේ. ඔයා කැමති නම් මට මේ ප්‍රශ්න ගැන කියන්න. ගොඩක් ගෑනු කරන වැරද්ද තමයි අත් කරේ. එයාටත් වෙන සම්බන්ධයක් තිබිලා. මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා එයා වෙන පිරිමියෙක් එක්ක රූම් එකකට යනවා. මොකා? ඒ මිනිහට නම් පිස්සුද කොහෙද බැඳපු ගෑණියෙක් එක්ක යාළු වෙන්නේ? ඇත්තටම ඒ කොල්ල දන්නේ නැහැ එයා බැඳලායි කියලා. එයා ඒ කොල්ලටයි මටයි දෙන්නටම බොරු කළා. ඇත්තටම ඔයා ඒක ගැන කිව්ව එක හොඳයි. ඔයා කොහොමද ඔක තනියම දරාගන්නේ? වෙච්ච දේවල් වෙලා ඉවරයි සර්. සමහර කලාට ඒ දේවල් වෙන්නේ නැති මගේ හොඳට වෙන්නේ නැති. මොන වුණත් මම දැන් මේ දේවල් දරා ගන්න සිද්ධ වෙනවා. ඉස්සර මං වැඩ ඇරිලා මහන්සි වෙලා ටක් ගාලා ගෙදර ගියා එයාව බලන්න. එයා වෙනුවෙන් මම මාර කැපකිරීම ගොඩක් කරා. ඒ වුණාට අන්තිමේදී ආයේ හැමදේම වැරදිට දැක්ක හැමදාම රණ්ඩුනා මාත් එක්ක මාව එපා කිව්වා. පස්සේ මට තේරුණා එයාට මාව වටින්නේ නැහැ කියලා. පස්සේ මට තේරුණා සර් එයාගේ සතුට මාත් එක්ක තිබ්බේ නැත්තේ මොකද කියලා. මොකද එයාගේ සතුට තියලා තියෙන වෙන කෙනෙක් එක්ක. කමක් නැහැ සර්. දැන් මම සතුටින්. මං ඇත්ත මොකද්ද කියලා දැනගත්තනේ. ඔයා හරිම තීරණේ අරගෙන තියෙන්නේ. ඒක නෙවෙයි සර්. සර්රු පරිස්සම් වෙන්න. සමහර ගෑනු ඉක්මනට වෙනස් වෙනවා. නර්තන ඔයා මව දාලා යන්නේ නැහැ නේද? නෑ මං ඔයාව කවදාවත් දාලා යන්නේ නෑ. සර් මෙන්න රූම් එකේ කී එක. මේ ඔයා ගිහිල්ලා කාර් එකේ තියෙන බඩු ටික අරන් එන්නකෝ මම මෙතනින් ඉන්නම් එතක. අර නර්තන මම ඉක්මනට එන්න. අනේ නිපුණ මට සමා වෙන්න. මං අදම මෙයාව අතාරින්න. ඔයා එයාව ඇත්තටම කාත් එක්කද නර්තනා ජීවත් වෙන්නේ? අනේ මම හැමදාම ඔයත් එක්කම ජීවත් වෙන්න මං ආයේ මේ වගේ වැරදි කවදාවත් කරන්නේ නෑ. හරි මට පොඩි උදව්වක් කරන්න. කියන්න නිපුණ ඔයා වෙනුවෙන් මං ඕන දෙයක් කරන්න. මගේ ලෝයර් වාට ඩිවෝස් ලෙටර් සෙව්වහම ඒක සයින් කරලා ඉක්මනට ඒ වැඩේ කරලා දෙන්න. මට ඔයාගේ ඉක්මනට ඩිවෝස් වෙන්න ඕන. ඒ නිසා ඒ වැඩේ මොනවාක්වත් ප්‍රශ්න දාලා පරක්කු කරන්න එපා. අනේ මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග ගෙනියන්න එපා. මං ඔයා ගාවටම වෙලා කිසිම වරදක් නොකර ඉන්න. දැන් මේ යන නර්තනා මෙතනින්. අර කොල්ල මෙතනට දැන් ආවොත් මට ඌට ඇත්ත කියන එක නතර කරගන්න බැරි වේවි. ඒක නිසා ආයි මගේ ජීවිතේට මගේ ඇස් දෙකටවත් පේන්න එන්න එපා. කතා කරන්න එපා නර්තනා. දැන් මෙතනින් යන්න.